පොහොය දිනයක් වේවා ආදරණීය යාළුවෝ හැමදෙනෙකුටම. ඉතින් යාළුවනේ අද ඉතින් ඔයාලා නිමාඩු පාඩුවේ ඉන්න දවසනේ. ඉතින් අද පොඩි වීඩියෝ එකක් අරන් ආවා. මගේ ග්‍රවුන්ඩ් ඕකිඩ් මම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් බලන්න මේවයේ මල් නම් දැන් ගොඩක් අවසන් වීගෙන යන කාලේ. ඉතින් මල් ටික ඉවරුනොත් මට ඔයාලට පෙන්වන්න වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක අද කළේ. ඉතින් යාළුවනේ මෙන්න මේ වගේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වර්ග කීපයක් මම ළඟ තියෙනවා. ඉතින් තාමත් මල මොකද්ද කියලා දන්නේ නැති වර්ග කීපයකුත් තියෙනවා. ඉතින් මේවා මම කොහොමද හදාගත්තේ, ඒ වගේම මෙහෙම පැල හදාගන්නේ කොහොමද කියලා පොඩි වීඩියෝ එකක් ඔයාලට අරන් එන්න තමයි හිතුවේ. ඉතින් බලන්න මෙන්න මේ වගේ මල් කිනිති ගොඩක් හැදිලා තියෙනවා. මෙන්න මේ වගේ. ඉතින් එයා හරිම ලස්සන සුදු පාට වර්ගය. ඉතින් යාළුවනේ විශේෂයෙන් කියන්න ඕනේ මම හදාගන්න ක්‍රමය තමයි කියන්නේ. ඉතින් තව ගොඩාක් ක්‍රම තියෙනවා. ඉතින් මගේ ක්‍රමයක් ඔයාලා කවුරු හරි හොඳයි කියලා හිතුවොත් මේ විදිහට හදන්න. ඉතින් යාළුවනේ අනිවාර්යෙන් අංක 1 තියෙන්න ඕනේ මේ ග්‍රවුන්ඩ් ඕකිඩ් වලට. අවුව හිරු රශ්මිය තමයි තියෙන්න ඕනේ. එතකොට තමයි හොඳට හැදෙන්නේ. ඒ කියන්නේ ඉතින් ගිනි අවුව නෙමේ, සාමාන්‍ය අවුවක් ලැබෙන්නම ඕනේ මල් එන්න නම්. අනිත් කාරණය තමයි මාධ්‍ය විදිහට අපි යොදා ගන්න ඕනි පොල්ලෙලි කැබලි. ලොකුවට කැපුවත් ප්‍රශ්නයක් නැහැ, පොඩියට උනත් කමක් නැහැ. පොල්ලෙලි කෑලි එකතු කරන්න ඕනි. ඒ වගේම මම නම් එකතු කරනවා කොම්පෝස්ට් පොහොර. මං කඩෙන් ගෙනාපුවා නම් නෙමෙයි යාළුවනේ. ඉතින් මම මගේ ගෙදර කුණු එකතු කරලා හදාගන්න ඒ කොම්පෝස්ට් තමයි මම එකතු කරන්නේ. අනිවාර්යයෙන්ම පොල්ලෙලි කැබලිත් එක්ක ඒ පොර මම එකතු කරනවා. ඒ වගේම ගොම පොහොර තියෙනවා නම් ඒත් හොඳයි. මට නම් නැහැ. එළු පොහොර නම් ටිකක් මම මේවට එකතු කළා. ඉතින් ඒ ටික හොඳට මික්ස් කරලා අපි ගන්න පෝච්චිය හරි භාජනය හරි මොකක් හරි ඒකට සාමාන්‍යයෙන් අපි ඒ මාධ්‍යයෙන් භාගයයි තමයි එකතු කරන්නේ. ඊට පස්සේ පැලේ හැදෙන්න ඉතුරු ටික අපි පෝච්චිය පුරව ගන්න ඕනි. එතකොට තමයි යාළුවනේ අපිට හොඳ පෝච්චියක් අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් බලන්න මෙන්න මේ විදිහට මාධ්‍ය එකතු වෙලා නිරෝගී මුල් හැමතැනම පෝච්චිය වටේ ගිහින් තියෙනවා. ඉතින් මේවෙන් මම පැල අයින් කරලා තියෙන්නේ, එකයි හිස් වෙලා වගේ තියෙන්නේ. ඒ වගේම යාළුවනේ මම ළඟ තව දේශීය ඕකිඩ් තද දම් පාටයි ලාදම් පාටයි වර්ග දෙක තියෙනවා. ඉතින් ඒවා නම් මෙතෙන්ට අරන් ආවේ නැහැ. ඒවා තියෙන්නේ වෙන තැනක. මේ කාලේ මල් හොඳට තියෙනවා මේ වර්ගවල. ඉතින් ඔයාලට ඒව ඕන නම් ගන්න පුළුවන් මගෙන් ගොඩක් ඒ වර්ග සේල් වුණා. ඉතින් යාළුවනේ ඒ වගේම කියන්න ඕනේ මේ පොඩි පොට්ටල දාලා මම හදලා තියෙන කීපයක් තමයි මෙතන තියෙන්නේ. ඒ තියෙන තැනුත් ගේන්න බැන් නිසා කීපයක් අරන් ආවා. ඉතින් මෙන්න මේ වර්ගය මේ වගේ හරිම ලස්සන මලක් තමයි තියෙන්නේ යාගේ. ඉතින් මේ පොට් එක බලන්න එක ගහයි තියෙන්නේ. ඒ වගේම මල් මෙහෙම ඇවිත් තියෙනවා. ඉතින් බලන්න මේකෙත් මම අර පොල්ලෙලි අපි පොල් ගෙඩි සුද්ධ කරලා අර තව මුඩ්ඩේ අයින් වෙන කොටසක් තියෙන්නේ. අන්න ඒකත් මේවට එකතු කරනවා. ඒවත් හොඳයි. ඉතින් මෙතන ඒ කොම්පෝස්ට් මම එකතු කරලා තියෙනවා යාළුවනේ. ඔයාලට පේනවද දන්නේ නැහැ මෙතන. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා තමයි මේ පෝච්චිය මම හදලා තියෙන්නේ. ඉතින් මල් මේ වගේ සරුවට ඇවිත් තියෙනවා.
හරිම ලස්සනයි. ඉතින් යාළුවනේ තව දෙයක් කියන්න ඕනි. මේවා හදද්දී අනිවාර්යෙන් ඔයාලා අඟුරු කැට එකතු කරන්න. තියනවා නම් අඟුරු කැට තමයි ඒවත් ගොඩක්ම හොඳයි මේ ඕකිඩ් වලට. ඇන්තූරියම් වලට වගේම. ඒ වගේම යාළුවනේ අපි දැන් පෝච්චිම බලාපොරොත්තුෙන් අපි මේව හදන්න නැතුව ඉන්න අවස්ථා තියෙනවා. ඉතින් පෝච්චි අරගෙනම හදනවා කියලා හිතන අවස්ථාවක් තියෙනවානේ. ඉතින් අපිට පෝච්චි ගන්නත් හම්බ වෙන්නේ නැති වෙලාවල් එනවා. ඉතින් එතකොට මේ වගේ අයිස් කප් අහක දාන එක භාජන ඒ වගේම පැලිලා අයින් කරන භාජන තියෙනවා. ඉතින් ඒවයේ අපිට හදාගන්න පුළුවන්. දැන් බලන්න මේ අයිස් කප් එක තමයි මම හදලා තියෙන්නේ. ඉතින් මේ මල් කිනිත්ත ඔයාලට පේනවා ඇති. මල් කිනිත්තක් එනවා. ගහත් හොඳට වැඩිලා තියෙනවා. එතන මුල් හැමතැනම ගිහින් තියෙනවා. ඉතින් මේවායේ මුල් තමයි හොඳට හැදෙන්න ඕනි. ඊට පස්සේ තමයි පැල බෝ වෙන්නේ වටේට. ඉතින් ඒව එතකොට ඔයාලට පැල අයින් කරලා වෙනම හදාගෙන පොට් වලට හදා ගන්න පුළුවන්. ඉතින් ගෙදර හදන ආසාවට හදන යාළුවෝ ඉන්නවා. ඒ වගේම සේල් කරන්න හදන යාළුවොත් ඉන්නවා. ඉතින් එයාලට ටිකක් මගේ වීඩියෝ එක ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා. ඉතින් යාළුවනේ මෙතන තියෙන මේ සුදු පාට එකේ මද පොට් එකක්. ඉතින් මෙයාගේ පැල දැන් අයින් කරන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම පැල මම හදලා තියෙන්නේ ඒ ක්‍රමයට තමයි, ඒ කියපු මාධ්‍යයත් එක්ක තමයි. ඉතින් ඒ වගේම යාළුවනේ මෙන්න මේ කවර වල මේ පොල්ලෙලි කැබලි කියපු මාධ්‍යය තමයි මම දාලා තියෙන්නේ. ඉතින් මේ මුල් බලන්න මුලක් මෙහෙම දික් වෙලා හැදිලා තියෙනවා. ඉතින් ඒවට ඇත්තටම පොට්ස් කියලා අවශ්‍ය නැහැ. අපිට පැලේ ඉඳ ගන්න තියෙනවා නම් ඇත්තටම අර මාධ්‍යයත් යොදලා අවුව අපි මේ ගස් වලට දෙනවා නම් අපිට ඇත්තටම මල් පොකුරු ගන්න පුළුවන්. එක ගහේ එක මල් කිනිත්තක් නෙමෙයි, ගොඩක් මල් කිනි තියෙනවා. ඉතින් දැන් මෙතන නම් ගොඩක් පර වෙලා ගිහින් තියෙන්නේ මල් යාළුවනේ. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සනයි. ඒක නම් මම මෑතකදී එකතු කරගත් එකක්. ඉතින් පැල වෙනමම හදලා තියෙනවා. ඉදිරියේදී ඔයාලට දෙන්න ලෑස්තියෙන් තමයි ඉන්නේ. තව වර්ග කීපයක් තියෙනවා. මට ඉතින් කල එක කියන්න හරියට අමාරුයි. මොකද මේ මට හොයාගන්න බැහැ මල එනකම්ම. ඒ නිසායි. ඉතින් යාළුවනේ මගේ මේ වීඩියෝ එක ඇත්තටම ඔයාලට ප්‍රයෝජනයක් වුණා නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකකුත් ලියාගෙන යන්න. ග්‍රවුන්ඩ් ඕකිඩ් හදන එක හරිම ලස්සනයි. ඔයාලා ගෙදර ලස්සනට හදන්න ඔයාලටත් පුළුවන් කියලා මං හිතනවා. ඉතින් මේ විදිහට හදලා බලන්න. අනිවාර්යෙන් මල් ඔයාලට ගන්න පුළුවන්. ලස්සන මල් වර්ග. ඒ වගේම මේකේ කලර්ස් මේවායේ කලර්ස් ගොඩාක් තියෙනවා. හයිබ්‍රිඩ් වර්ග. ඉතින් එයාලා එකතු කරගන්න කොහෙදී හරි ගන්න ලැබුණොත් අනිවාර්යෙන් ඉතින් එයාලා ඉදිරියේදී මෙයාලට හොඳ ඉල්ලුමක් තියෙයි කියලා මට විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාලත් බලන්න යාළුවනේ try කරලා. එහෙනම් ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකක් අරන් ඉදිරියේදීත් ඔයාලත් එක්ක එකතු වෙන්නම්. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.